මම මුලින්ම කතා කරන්නම් Uber drive application එකෙන් අපි කොහොමද hire එකක් නිවැරදිව ලබා ගන්න, ඒ වගේම hire එකක් ලබා ගන්න මොනවද කරන්න ඕනේ මේ පිළිබඳව ගැන කතා කරමු. මම මෙන්න මේ විදිහට පළමුවෙන් Uber application එක කියන්නේ Uber drive application එක මම open කරගන්නවා. මෙන්න මෙතනදී online ක්‍රමවේදය ඒ කියන්නේ මම මේ විදිහට සිංහල language එක තමයි application එකේ භාවිතා කරන්නේ. ඒතර මෙන්න මෙතන යන්න කියන option එක touch කරගන්න ඕනේ. අපි hire එකක් අපේක්ෂිතව ඒ කියන්නේ hire එකක් ලබා ගන්න කලින් ඒ වගේම මෙන්න මෙතනදී ඒ කියන්නේ හැම වෙලාවෙම මෙන්න මේ විදිහට අපේ සෙල්ෆි ඡායාරූපයක් ඉල්ලන්නේ නැහැ. ඒ කියන්නේ driver ඒ කියන්නේ මම දැන් ටිකක් කාලෙකින් තමයි මේ Uber application එක open කරගත්තේ. එන්නේ හින්දා ඒ කියන්නේ driver තහවුරු කරගන්න. ඒ කියන්නේ මේ application එක register වෙලා ඉන්න පුද්ගලයාමද දැනුත් මේ driver ක්‍රියාවලියට සම්බන්ධ වෙලා ඉන්නේ. මෙන්න මේ පිළිබඳව දැනගන්න තමයි මෙන්න මේ විදිහට සෙල්ෆි ඡායාරූපයක් ඉල්ලන්නේ. මම මෙන්න මේ විදිහට සෙල්ෆි ඡායාරූපය ලබා දුන්නාට පස්සේ මම මෙන්න මේ විදිහට දැන් hire අපේක්ෂිතව තමයි ඉන්නේ. ඔයාලට පේනවා ඇති ගමන් සොයමින් පවතී කියලා මෙන්න මේ විදිහට ඔයාලට පහලින් පෙන්නනවා. මෙන්න මේ විදිහට තමයි Uber එකේ නිවැරදිව hire එකක් ලබා ගන්න කරන්න ඕන ක්‍රමවේදය. ඒ වගේම මම දැනටමත් Uber ආයතනයේ register වෙලා ඉන්නේ. ඒ වගේම ඔයත් register වෙන්න කැමති කෙනෙක් නම් මම පහලින් දාලා තියන්නම් මගේ contact number එක. මට WhatsApp එකේ message එකක් දාන්න කොහොමද Uber එකේ register වෙන්නේ. එතකොට මම ඔයාලට මේ පිළිබඳව විස්තර ලබා දෙන්න. අපි බලමු කොහොමද නිවැරදිව දැන් hire එකක් මට හම්බුනොත් අපි කොහොමද hire එක ලබා ගන්න මේ පිළිබඳව ගැන කතා කරමු. අපිට මේ විදිහට තමයි Uber drive application එකේ hire එකක් ලැබෙන්නේ. එතකොට customer ඉන්න දුර කොපමණද, ඒ වගේම hire එකට අපි කොපමණ දුරක් යන්න ඕනද, ඒ වගේම hire එකෙන් අපිට ලැබෙන මුදල මෙන්න මේ පිළිබඳවල් ගැන අපිට දලාදාසක් ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. එතකොට hire එකක් ලබා ගන්නකොට මෙන්න මෙතන පහලින් වලට පේනවා ඇති නිල් පාටින් පෙන්නනවා පිළිගන්න කියලා option එකක්. ඒ කියන්නේ hire එක ලබා ගන්න, ඒ කියන්නේ තහවුරු කරන්න කියන එක තමයි මෙන්න මෙතනින් අදහස් වෙන්නේ. මෙන්න මේ විදිහට පිළිගත්තට පස්සේ අපි මොකක්ද කරන්න ඕනේ මම ඔයාලට ඊතලකින් පෙන්නන්නම්. මෙන්න මේ විදිහට hire එක ලබා ගත්තට පස්සේ ඔයාලට පෙන්නනවා දැන් අපි දැන් මෙතනින් කරන්න ඕනේ customer ඉන්න තැනට යන්න ඕනේ. අපි දැන් customer ඉන්න තැනට යන්නේ කොහොමද කියලා තමයි මම දැන් ඔයාලට පැහැදිලි කරන්නේ. මෙන්න මෙතන යාන්ත්‍රණය කරන්න කියලා ඔයාලට පේනවා ඇති ඊතලයක් වගේ option එකක් තියෙනවා. මෙන්න මෙතන touch කරන්න. එතකොට මෙන්න මෙතන touch කරගත්තාම අපිට map එකෙන් customer ඉන්න location එක නිවැරදිව පෙන්නනවා. අපි දැන් customer ඉන්න තැනට ගිහින් බලමු කොහොමද ඊට පස්සේ මොනවද අපි කරන්න ඕන දේවල් මොනවද තියෙන්නේ කියලා. මම දැන් customer ඉන්න location එකට ඇවිල්ලා ඉන්නේ. ඒතර අපිට පුළුවන් customerට දුරකථන ඇමතුමක් ලබා දෙන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් customerට message එකක් දාන්න application එකෙන්. මේ කියන්නේ Uber application එකෙන් අපිට පුළුවන් අපි දැන් location එකට ඇවිල්ලා ඉන්නේ කියලා message එකක් දාන්න. මම මෙන්න මේ විදිහට දැන් customer message එකක් දැම්මා. customer ආවට පස්සේ දැන් අපි customer pick up කරන ස්ථානයට යන්න කොහොමද කියලා තමයි අපි දැන් කතා කරන්නේ. ඔයාලට පේනවා මම ඊතලෙන් පෙන්නන්නම් මෙන්න මේ option එක touch කරගන්න. ඒතකොට customerට OTP එකක් එහෙම නැත්නම් PIN number එකක් යනවා. මෙන්න මේ PIN number එක customer එකෙන් ලබා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි නිවැරදි customer විදිහට අපිට confirm කරගන්න පුළුවන්. ඔයාලට පේනවා මෙතන start motor කියලා option එකක් ඔයාලට පේනවා කොළ පාටින් පේනවා. මෙන්න මේ ඊතලයේ වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට touch කරපුවම අපිට මෙන්න මේ විදිහට enter customer PIN කියලා වැටෙනවා. මෙන්න මේ විදිහට පේනවා ඇති. ඒතර customer ගේ නමත් එක්ක තමයි මෙන්න මේ විදිහට පෙන්නන්නේ. ඊට පස්සේ customer ගෙන් PIN number එක මෙන්න මේ විදිහට නිවැරදිව type කරගන්න ඕනේ. නිවැරදිව type කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට Uber application එකේ screen එක අපිට බලා ගන්න පුළුවන්. අපි දැන් බලමු customer drop කරන ස්ථානයට යන්න මොනවද අපි කරන්න ඕනේ. ඒ වගේම location එක කොහොමද නිවැරදිව ලබා ගන්න. ඒ වගේම මේ පිළිබඳව කතා කරමු. කලින් විදිහටම තමයි ඔයාලට පේනවා ඇති. මෙතන යාන්ත්‍රණය කරන්න කියලා option එකක් තියෙනවා. මෙන්න මේක touch කරගත්තාම අපිට පුළුවන් මෙන්න මේ විදිහට customerට අවශ්‍ය කරන location එකට මෙන්න මේ විදිහට map එකෙන් අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි දැන් hire එක start කරලා අපි දැන් ගමනාන්තය ආරම්භ කරලා තියෙන්නේ. අපි බලමු customer drop කරලා අපි බලමු කොහොමද මුදල් ලබා ගැනීම කරන්නේ. ඒ පිළිබඳව ගැන අපි කතා කරමු. මම දැන් customerට අවශ්‍ය කරන location එකට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පේනවා ඇති මම දැන් මෙන්න මේ විදිහට නැවතත් Uber application
එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ මෙතන පහලින් පේනවා ඇති වලට drop-in off කියලා. මෙන්න මෙතන ටච් කරගත්තාම ගෙවීම් ඉල්ලා ගන්න කියන ඔප්ෂන් එක තියෙනවා. මෙන්න මේක ටච් කරගන්න. ඊට පස්සේ අපිට ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන් අපි ගියපු හයර් එකට අදාළ මුදල් ප්‍රමාණය මෙන්න මේ විදිහට කස්ටමර්ගෙන් ලබා ගන්න කියලා තමයි තියෙන්නේ. මෙන්න මේ මුදල් ප්‍රමාණය ලබාගෙන ඔයාලට පේනවා ඇති complete කියන එක ටච් කරගන්න පහලින් මෙන්න මේ විදිහට තමයි නිවැරදිව Uber එකේ අපි හයර් එකක් ලබාගෙන නිවැරදිව හයර් එකක් අවසන් කරන ක්‍රමවේදය. ඒ වගේම තව දෙයක් තියෙනවා. අපි හිතමු කස්ටමර් කෙනෙක් ATM කාඩ් එකකින් ඒ වගේම ඔන්ලයින් ක්‍රමවේදය හරහා ගෙවීමක් කරලා තියෙනවා නම් අපිට මෙන්න මෙතනදී කස්ටමර්ට රිවෝඩ් එකක් ලබා දෙන්න තමයි ඉන්නේ හයර් එක අවසන් කරනකොට. එතකොට මුදල් ලබා ගැනීමක් පෙන්වන්නේ නැහැ. මෙන්න මේ විදිහට තමයි නිවැරදිව Uber ඇප්ලිකේෂන් එකේ අපිට හයර් එකක් ලබාගෙන අවසන් කරන ක්‍රමවේදය.